අපි උඩ මහ පන්සලේ කෝවිද හාමුදුරුවෝ පල්ලෙහා බෝධියේ හාමුදුරන්ගේ පන්සලට මහත්තයෙක් හයි කරලා දුන්නා CCTV කැමරා. ඒ මහත්තයම ගේට්ටුව ළඟ කැමරාවට හයි කරා පොඩි රෙකෝඩරයක්. හාමුදුරුවෝ නැති වෙලාවට පණිවිඩ කියලා යන්න. මොකද හාමුදුරුවෝ හැමදේම ධර්ම දේශනාවලට දවසක් හාමුදුරුවෝ බණකට ගිහින් ඇවිල්ලා රෑ නිින්ද යන්නේ බැලුවා දවල් මොනවද පන්සලේ වෙලා තියෙන්නේ කියලා. දැක්කා කැමරාවේ තාත්තයි අම්මයි පුතයි සීනි කිලෝ 1යි දහත් වට්ටියයි උස්සගෙන ඉන්න. මයික් එකේ සද්දේ වැඩි කරාම තාත්තා කියනවලු මූ කොහෙ මගුල යනවද දන්නේ. දැන් අපි කීපාරක් ආවද ඉන්න උන් දන්නෙත් නෑ මූ මගුල යනවද කොහෙද කාටද බොරැල්ලේ කෝවිද හාමුදුරන්ට. කෝවිද හාමුදුරුවෝ පහුවෙන් දැවිලා අපේ මහා පන්සලට කියනවා ගිලම්පසවල බලාපන් අරයකා මට මගුල යනවා කිය බෑන්නානේ. මං ඇහුවා ඒ පාර හාමුදුරන්ට ඉතින් ඒ මිනිහා හම්බුනේ නැද්ද? හම්බුණා. එතකොට දහත් වට්ටිය අතට දීලා දන ගහලා වැන්දලු බුදුහාමුදුරුවෝ දැක්කා වගේ හිමියනි කියලා. පේනවනේ කපටිකා. හැබැයි මහානකම කියන්නේ මොකද්ද දන්නවද? කෝවිද හාමුදුරුවෝ මේ මිනිහයාගේ ගෙදරත් බණට ගිහිල්ලා මැරිච්ච තාත්තට පින්දීලා බණ කියලා ආවා. කේන්ති ගන්න ඕන තැනදී කේන්ති ගන්න පිරිසක් නෙවෙයි හාමුදුරුවෝලා. ඒ නිසාත් අදටත් මේ ශාසනේ රැකිලා තියෙන. හැබැයි වැරදියට තේරුම් ගන්න එපා. ඒක නෝන්ජල්කම නෙවෙයි. ඒක මහානකම.